අපේ ගුරුගේ එමැනි ව්‍යාපාරේ ඒ පුතුණුවන් ඇතුළු එසෙනෙහි බර මෑණියන් ගුරුගේ මැතිතුමන් අභාව ප්‍රාප්ත වෙලා එම මැතිතුමන්ගේ සහ සුජීවත්ව ඉන්න මැතිණියන්ගේ අපේ සෙනෙහි බර මෑණියන්ගේ විවාහ සංවත්සරයේ නිමිති කරගෙන එතුමියගේ කාරුණික ඉල්ලීම පරිදි කහවත්තේ පින්නතුන්ට ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න දෙන්න ඕන කියන බලවත් උවමනාවෙන් තමයි පින්නතුනි මේ පින්කම සංවිධානය කරගෙන සිද්ධ කරන්නේ. අද දවස අතිශය කාර්යබහුල වුණා. එතුමියගේ තියෙන බලවත් ඕනෑකම සහ අම්මගේ වචනට ඇහුම්කම් දෙන බෝසත් දරුවන්ගේ ලක්ෂණයක් පිට ඒ සෙනෙහබර මෑණියන්ගේ ඉල්ලීම ඉටු කරන්න ඕන කියන තැන ඉඳගෙන මේ පින්කම සිද්ධ කරන්නේ ඒ දූ දරුවෝ ඇතුළු සියලු දෙනාම එක්කහුව වෙලා අප්‍රමාණ කරුණාවෙන්. මම මේ දේශනාව සිද්ධ කරන්න මූලිකව පැහැදිලි කරන්නේ මේ බණ පින්කම සංවිධානය කරන උදවිය කල්පනා කරගන්න ඕනේ. ඒ මෑණියන්නේ දූ දරුවෝ කල්පනා කරගන්න ඕනේ. මේ අපේ ජීවිතේ ආයේ මෙහෙම පින්කමක් සිද්ධ කරන්න අවස්ථා දෙකක් ලැබෙන්නේ නැහැ. ඕනම කෙනෙකුට මේ කහවත්ත ක්‍රීඩාංගණේ පිරී ඉදිරියලා ගිහිල්ලා මේ ගොඩනැගිලිවල මේ පාරවල් වල මේ පිටිපස්සේ ඉඳන් මේ පින්නතුන් පිරීලා මිනිස්සු එක්කහුව කරන්න පුළුවන් අපිට විවිධ දේවල් වලට. මිනිස්සු එක්කහුව කරන්න පුළුවන් විවිධ කටයුතු වලට. නමුත් මගේ තිබ්බ වැඩසටහන් නේ ඇත්තටම ඉතින් අද චොපර් එක ගාවේ නැත්තම් මට මේක කරන්න හම්බෙන්නේ නැහැ. මොකද මම පහ වෙනකොට බෙන්තර ඉන්න ඕනේ. මේ සෑම දෙයක්ම කරේ අපේ මෑණියන් ඇතුළු දූ දරුවෝ මතක තියාගන්න මේ තාත්තට පිං සිද්ධ වෙන්න. මේ තමයි තාත්තගේ ආනුභාවය. මේ තමයි ගුරුගේ මැතිතුමන්ගේ මේ එතුමගේ ආශ්චර්යය. මේ අහන බණ පදයක් ගානේ තියෙන්නේ ගුරුගේ මැතිතුමාගේ ලේ කඳුළු දහඩිය. මේ අහන බණ පදයක් ගානේ තියෙන්නේ ගුරුගේ මැතිතුමා මේ නිදි මරපු රාත්‍රීන් වල මේ කියන්නේ පණිවිඩය. අපි මූලිකවම ප්‍රාර්ථනා කරමු අහන බණ